හෙලෝ හෙලෝ කොහොමද ඔයාලට හොඳින් ඉන්නව නේද? අද අපි ලස්සන තැනකට ආවේ. හිතාගන්න බැරි තරම් මෙතන ලස්සනයි. ඒ වගේම හිතුවට වඩා මෙතන සීතලයි. මේ දවස්වල ඇත්තටම සීතල කාලේ ඇවිල්ලා තියෙන හින්දා හරිම ලස්සනයි. ඉතින් මේ හින්දා අපි ආවා මෙන්න මෙතනට. මෙතන තියෙන්නේ මොනවද කියලා බලන්න ඕන නම් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. එන්නකො මේකේ ලස්සන බලන්න. ඉතින් මෙතන හිතුවට වඩා ගොඩාක් ලොකුයි. මෙතන අක්කර ගානක් විතර කනාන්තරයක් වගේ තියෙන්නේ. ඉතින් ඉස්සරහට යද්දී තව ලස්සන දේවල් අපිට දකින්න ලැබෙයි. අපිත් හරියටම පාර දන්නේ නැහැ කොතනින් ගිහිල්ලා කොතනින් එළියට එන්න ඕනද කියලා. ඉතින් අපිත් හොයාගෙන යන්නේ ලයිව් එක්ස්පීරියන්ස් එක තමයි අද ඔයාලත් එක්ක අපි ෂෙයා කරගන්නේ. ඇත්තම කිව්වොත් අපි දෙන්නම හරියටම යන පාත් එක දන්නේ නැහැ. ඒ නිසා හොයාගෙන තමයි යන්නේ. ඉස්සරහට ගිහින් බලන්න ඕනේ කොයි වගේ පාරකද අපිට යන්න තියෙන්නේ කියලා. අනිත් දේ තමයි මෙතන සිග්නල් තිබ්බෙත් නැහැ. ඉතින් අපිට හරියටම ලොකේෂන් එක ට්‍රැක් කරන්න විදියකුත් නැහැ. ඉතින් අපි හොයාගෙන තමයි ඒ විදියට ඉස්සරහට ගියේ. හැබැයි පාර වැරදුනාට හම්බුන තැන් නම් හැම තැනම ලස්සනයි. කොහේ ගියත් ලස්සන තැනක් තමයි අපිට පේන්න තිබුණේ. මං නම් හිතන්නේ දැන් නම් ළඟයි වගේ. බලමුකෝ. පටන් ගද්දිම මෙච්චර ලස්සන නම් ඉස්සරහට තව කොච්චර ලස්සන වෙයිද? පුදුම ලස්සනක් එතන තියෙන්නේ. ඉතින් මෙතන ලස්සන ගැන කිව්වට මේක තියෙන්නේ කොහෙද? මේක ගැන විස්තරයක් අපි මුකුත් කිව්වේ නෑනේ. මේක තියෙන්නේ ජපානයේ ෆුකුෝකාවල මියාමා කියන සිටි එකේ. අපේ ගෙදර ඉඳලා නම් කිලෝමීටර් 10ක් වගේ දුරින් තමයි මෙන්න මේ ලස්සන තැන තියෙන්නේ. මේ පාක් එකේ නම තමයි කියෝමිසුදෙරා පාක්. ඉතින් මෙතන සර්ච් කළොත් ඔයාලට තව ලස්සන ෆොටෝස් ඉන්ටර්නෙට් එකෙන් බලා ගන්නත් පුළුවන්. මේ වීඩියෝ එකේ අන්තිමටත් අපි ලස්සන ෆොටෝස් ටිකක් දාලා තියෙනවා. එතනදිත් ඔයාලට ලස්සනට බලා ගන්න පුළුවන් වෙයි. මෙන්න මේ ටික නම් මාරම ලස්සනයි. ඔයාලත් බලන්නකෝ. ගස්වල කොළ වැටිලා එතන හරීම ලස්සනට තියෙනවා. මේ කියෝමිසුදෙරා කියන පන්සලට එහෙමත් නැත්නම් පාක් එකට යන්න තියෙන ලස්සනම කාලේ තමයි මේ කාලේ කියලා තමයි ගොඩක් අය රෙකමන්ඩ් කරන්නේ. ඒක එහෙම වුණාට හැබැයි ඍතු 4දිම වෙනස්ම ලස්සනක්ලු මෙතන තියෙන්නේ. ඉතින් අපි බලමු සීතල කාලෙත් මෙතනට එන්න පුළුවන් වේද කියලා. වැරදුනා. සීතල කාලේ තමයි. ඒත් මේ සීතල කාලේ තමයි පටන් ගත්ත විතරයිනේ. තව ටික කාලෙකින් හිම වැටෙද්දිත් මෙහෙම ලස්සනට තියෙයිද කියලා පුළුවන් වුණොත් අපි දෙන්න එන්නම්කෝ බලන්න. අපි දෙන්න આવොත් අනිවාර්යෙන්ම ඔයාලට වීඩියෝ එකක් ගේනවම තමයි. මෙතන මේ ලොකේෂන් එක ලස්සන නිසා අපි ගොඩක් වෙලා මෙතන හිටියා. ඇත්තටම මෙතනට ඉරව්වත් වැටිලා හින්දා ලස්සනට පේනවා. ගස්වල පාට වෙනස් වෙලා තියෙන දේවල් හරිම ලස්සනට පේනවා. ඉතින් අපි අද ආවේ ටිකක් පරක්කු වෙලා. අද අපිට හිතුවට වඩා අපි දෙන්න බිසි වුණා. ඉතින් අපි මෙතනට එද්දි 4 විතර වුණා. හැබැයි මේ පාක් එක 5ට වහනවා කියලා තමයි Google එකේ පෙන්නන්නේ. බලමුකෝ ඉස්සරහට අපිට මේක ලස්සනට කැප්චර් කරගන්න පුළුවන් වේද කියලා 5ට කලින්. මෙතන හිතුවට වඩා මාරම ලස්සනයි. ඉතින් මේ කොළ පාට තමයි දැනට වැඩිපුරම තියෙන්නේ. ඉස්සරහට තව තවත් රතු පාට කහ පාට එකතු වෙයි කියලා මම හිතනවා. අපි ඊළඟ පාරත් එමුනේ. ඔයා මොකද කියන්නේ? ලස්සනයි. මෙහෙමයි ඉතින්. තව චුට්ටක් දෙසැම්බර් වගේ වෙද්දී ඕඩම් මේක එතනනේ හොඳ හරිය තියෙන. ඒතරත් ලස්සනයි. එතකොටත් තවත් ලස්සන වෙයි. මේ මෙතන ලස්සන මේ ඇලක් තියෙනවා. හරිම මේ මයින්ඩ් රිලැක්සිං විතර. ඔව්. එනම ලෝකෙකට ඇවිල්ලා වගේ. කොහෙන් යන්නද කියලා හිතා ගන්න බෑ. ඔක්කොම පාරවල් එක වගේ ඒ වගේම මාරම ලස්සනයි. ඉතින් අපි පාර හොයාගෙන තමයි යන්නේ. අන්තිමට කැරකිලා ඇවිල්ලා අපි හිටපු තැනටම වැටෙයිද දන්නෙත් නෑ. කමක් නෑ. ඉතින් ගිහින් බලමුකෝ. හැමතැනක්ම ලස්සනයිනේ.
සීතලේ ගහි අපි වෙන මේ පාළු පාරක යනවා. පාලු කියන්නේ මේ දැන් ටයිම් එක මේ බුදු පිළිම. ආව් බුදු පිළිම. මේ වාණ්ඩ මේ ඔක්කොම තියෙන්නේ මේ බුදු පිළිම මේ ඔයාලට පේනවද ගායිස්? චුට්ටක් ඉන්න වීඩියෝ කරන් පෙන්නන්නම්. ඇත්තටම ඔයාලට පේනවද කියලා නම් මට තේරෙන්නේ නැහැ. මෙතන හැම තැනම තියෙන්නේ බුදු පිළිම. බලන හැම තැනම තියෙන්නේ බුදු පිළිම. මාරම හැඟීමක් ඒක. හිතා ගන්න බැරි තරම් බුදු පිළිම ගොඩාක් තිබුණා. මෙතන මේ තරම් බුදු පිළිම ගොඩාක් තියෙන මොකක් හරි හේතුවක් තියනවද දන්නේ නැහැ. ඉතින් අපි මේ දැන් යන්නේ ඊළඟ ලොකේෂන් එකට. ඉතින් බලන්නකෝ මේ ටිකත් හරිම ලස්සනයි. හිතා ගන්න බෑනේ. පරිසරයත් හරිම වෙනස්. ඉතින් බලමු ගිහිල්ලා එතන කොහොමද ලස්සන වෙන්නේ කියලා. ඔයාලට දැන් පේන්නේ කොහොමද? නිකං ගල්ගල් වගේ නේද? හැබැයි මේවා බුදු පිළිම. බලන්නකෝ zoom කරාම ඔයාලට පේනව නේද? මෙතනත් තියෙන බුදු පිළිම වගේක්. බලන්නකෝ හැම තැනම බුදු පිළිම. ලංකාවේ පන්සලකවත් මේ තරම් ගොඩක් බුදු පිළිම නැතුව ඇති. දැන් අපි ඉන්නේ කලින් හිටියත් වඩා උස තැනක. මෙතනත් තියෙනවා ලස්සන පන්සලක්. ඉතින් බලන්නකෝ මෙතන තියෙන ලස්සන අර පැත්තෙන් ගස්වල පාට වෙනස් වෙලා හරිම ලස්සනයි මෙතන. එන්නකෝ ඔයාලට තව දෙයක් පෙන්නන්න. මේ බලන්නකෝ. මෙතන පඳුරුත් දාලා තියෙනවා. හරිම ලස්සනයි යන්නේ. ඒ කියන්නේ හරියටම හිත නිවෙන තැනක්. දැන් මේ සීතලේ ආවට දැන් නම් දාඩිය දාලා තියෙන ගොඩක් පඩි වෙලවල් අපි නගපුවා. ඉස්සරහට ගිහින් බලමු තවත් ලස්සන තැන් තියෙනවද කියලා. මේ වව්. ලස්සනයි. අපත්තු ගලවනවද දන්නේ නෑ නේ අරගල දාගෙන. නැහැ නయ్యා. අර උඩට පරේට යන්න පුළුවන්. පාට වහන්න හදන්නේ මම හිතන්නේ. අර අතන අපි දන්නේ නෑ හරියටම යන්නේ කොහෙටද කියලා. ඒත් මේ කලුත් දැත්තේ අත්දැකීමක් හින්දා ගිහිල්ලා බලමු. මේ සිංහයෝ ලංකාවේ තියෙනවා වගේ. බුදු පිළිමයක්. මේ තියෙන්නේ විස්තරේ. මේ තියෙන්නේ. මේක ගන්න වෙන්න ගන්නද?
මේ අර මම විතර විස් කරගන්නවා. මෝරම ලස්සනයි. හරිම ලස්සනයි. මාළුත් ඉන්නවා. මේ ලොකු මාළුවත් ඉන්නවා. ඒකේ මේ අතන ලස්සන බුදු පිළිම ටිකක් තියෙන අර හරියට තියෙන බුදු පිළිම. ලංකාවේ පන්සලකවත් මෙච්චර බුදු පිළිම නැතුව ඇති. එන පාර දිගටත් බුදු පිළිම මං හිතන්නේ 100කට වඩා දීපා. ඔය වලට පේනවද දන්නේ නැහැ. පේනවා ඇති කියලා මං හිතනවා. මේ තියෙන්නේ. ඔය හැම එකම බුදු පිළිම තියෙන්නේ. මං දන්නේ නැහැ හේතුව ඇයි කියලා. ජපානයේ බුදු පන්සල් ಜಾති ගොඩක් තියෙනවා. එක එක ඒවා තියෙනවා. මේ හැමදැනම තියෙන්නේ පේනවද? මේ හැමතැනම තියෙන්නේ බුදු පිළිම. බලමු අපි තව ටිකක්. තත්ත්වය කොහොමද කියලා. හරි ලස්සනයි. හරිම ලස්සනයි. ඇත්තටම මේ ලොකේෂන් එක හොයාගත්ත ඊෂා. thank you මාව මෙතනට එක්කගෙන ආවට. මේ ලේසිය එකට ගහන්නකො. ඒක ඇතුලේ මොනවද තියෙන්නේ? ඒකත් බුදු පිළිමයක් තමයි. අර නිකන් ලංකාවේ තියෙන පිත්තල බඩු. අන්න ඒ වගේ. එන්නේ. මේ අර අපි පඳුළු ගැට ගහනවා වගේද දන්නේ නැහනේ. ඒ වගේ තමයි. ඉතින් දැන් අපි මේ ලස්සන තැනින් යන්න තමයි හදන්නේ. ලස්සන වීඩියෝ එකක් ගෙනාවා කියලා මම හිතනවා ඔයාලට අද. ඉතින් අපේ channel එකත් subscribe කරන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් comment එකකුත් දාගෙන යන්න. දැන් අපි මේ ඉන්නේ පාක් එකේ. ඉතින් එහෙනම් අපි යන්නයි හදන්නේ. ගිහින් එන්න.